ඔයගොල්ලෝ දැන් අර බයෝ වගේ පාඩම් කරන්න විෂය කණු ගොඩක් තියෙන විෂයක් කරනවා නම් මේකෙදී අර ඔයගොල්ලන්ට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි කියන්නේ. මේකෙන් දැන් ඔයගොල්ලෝ එක දවසක මොකක් හරි විෂය කොටසක් තෝරා අරගෙන පාඩම් කරන්න ගත්තට පස්සේ දැන් ඔයා ඒ ස්ටඩි සෙෂන් එකේදී අදාළ විෂය කොටස පාඩම් කරනවා. ඊට පස්සේ ඔයා පොත වහල වෙලා කොලයක් අරගෙන හරි මොකක් හරි කොහොම හරි කොලය කෑල්ලක් අරගෙන ඊට පස්සේ ඔයා අර පාඩම් කරපු ටිකේ උපරිමයක් ඔයා මතකෙන් ආවර්ජනය කරන්න උත්සාහ කරන්න. ඒකේ මේන් පොයින්ට්ස් වගේ තියෙනවා මේන් තීරි පොයින්ට්ස් ටික තියෙනවා. අන්න ඒක කොල කෑල්ලක පොඩියට පොඩියට ලියාගෙන බලන්න. ඊට පස්සේ ඔයා ඒ ටික ලියාගත්තට පස්සේ නැවත අර පාඩම් කරන්න ගත්ත රිසෝස් එක හරි මොකක් හරි ඒක අරගෙන බලන්න ඔයාට ලියා ගන්න බැරි වුණේව මොනවද? ඔයාට මතක් නැති විෂය කොටස් මොනවද? ඔයාට අමතක වුණ විෂය කොටස් මොනවද? අන්න ඒ ටික බලලා ඒ ටික තවත් කොලයක් අරන් ඒක ලියා ගන්න. ඒක ලියාගෙන දැන් එතනින් ඉවරයි. ඔයා පාඩම් කරා. ඒ ටික ඔයාට පුළුවන් උපරිමේ මතක් කරගත්තා. ඔයාට මතක් නැති අමතක වෙලා වගේ තිබ්බ ටික වෙන කොලයක ලියාගත්තා. ඒක පොත ඇතුලෙන් දාලා තියෙනවා. දැන් තව ඊළඟ දවසේ තව දවසක් එනවනේ ඔයා ආයි ඒ විෂය පාඩම් කරන්න. අන්න එතකොට ඔයා අර නැවත අලුත් කොටසක් පාඩම් කරන්න කලින් අර දවසේ ඔයා පාඩම් කරපු ටික තියෙනවනේ. අන්න ඒ ටික පොඩ්ඩක් නිකන් උඩින් බලන්න. කියවන්න නැතුව පොත පොඩ්ඩක් උඩින් බලලා නැවත තව අලුත් කොලයක් අරන් ඔයා අර පාඩම් කරපු ටික කලින් දවසේ පාඩම් කරපු ටික අර මේන් පොයින්ට් ටික එදා පාඩම් කරලා උන්ලා ලියන්න උත්සාහ කරා වගේ ලියන්න උත්සාහ කරන්න. ලියලා බලන්න ඔයා අර එදා ඔයාට පාඩම් කරලා ලියුවට පස්සේ ඔයාට අර ලියා ගන්න බැරි වුණ මතක්ුනේ නැති විෂය කොටස් ටිකක් ඔයා වෙනම ලියාගත්තනේ කොල්ලේක. අන්න ඒකත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඔයා ඒ ටික ඔක්කොම ලිව්වද දැන් අද වෙද්දි නැත්නම් ඒකෙන් තව මොනවා හරි මගහැරලා තියෙනවද කියලා. අන්න ඒ තව මගහැරලා තියෙනවා නම් ඒ ටික නැවත වෙන කොල්ලේක ලියා ගන්න. අර ඒ වගේ ඊට පස්සේ එදා ස්ටඩි සෙෂන් එක එම කරන්න. ඊට පස්සේ එදා ටිකත් ආයෙ අරම ලියලා බලන්න. එදා තුරු වෙන මොනවා හරි තියෙනවා නම් වෙන කොලයක් ලියා ගන්න. අර එහෙම Tamanට අර අමතක වෙන අමාරු විෂය කොටස් තියෙනවනේ Tamanට අර එකසරිය මතක තියාගන්න බැරි වෙන. අන්න ඒව වෙන වෙනම කොලවල ලියාගෙන ඒ ටික නැවත නැවත මතක් කර කර බලන්න. එහම අර සයිකල් ක්‍රමයකට පාඩම් කරන්න ගියාම ඔයාට අර අමතක වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. අමතක වෙන කරුණු ලේසියෙන් මතක තියාගන්න කරුණු බවට පත් කරගන්න පුළුවන්. ඉතින් මේක බයෝ වගේ පාඩම් කරන්න ගොඩක් ඒ වගේ තියෙන විෂයක් කරන අයට වැදගත් වෙයි කියලා හිතනවා.